දැන් අද පින්නත් මිනිස්සු රූපේ නිසා කොච්චර මාන්නය ඇති කරගන්නවද? හොඳ කතාවක් තියෙනවා බුදුන් වහන්සේ කාලේ පින්නත් හිටිය සිරිමා කියලා අභිචාරිකාවියක්. කවුද සිරිමා? මම පින්නත් බෙහෙවින් රූමත්. ඇත්තටම පින්නත් මගේ රුව ලස්සනයි. ඉතින් ඔන්න මම එනිසාම පින්නත් කහවණු 1000 2000 3000ට රජවරු සිටුරු ගතා පින්නත් නිතර ආශ්‍රය නිශ්‍රය කරේ. ඔහොම කාලේ යනකොට ඔන්න පින්නත් මම පින්දහම් මෙහෙමත් කරා. ගෙදරට හාරවඩම්ල පින දාන ආදී පින්කම් කෙරෙව්වා. තවත් කාලයක් යද්දී ඔන්න මම හදිසි රෝගයකින් පින්නත් මිය ගියා. ඔය අත දැන් අර දාන්න පින්නත් දාන දින අතරේ එක හාඳුන නමක් පින්නත් පුතග්ජනයි. ඔන්න ගෙදරට වඩනවා පින්නත් අහමු ලෙස දාන්න වඩිනවා. දැන් මොනවාසේ පින්නත් ලෞකික පින්නත් නියන පුතග්ජන කෙනෙක්, කෙලස් තියෙන කෙනෙක්. සිරිමා දුටු ශනිකයෙන් පින්නත් ඔන්න ඇයගේ රූපයට ඇලුනා. අනේ මෙච්චර රූ සපුවක්. මෙච්චර ලස්සන කතා කරනවා දැන් හිතින් හිතනවා. එදා පටන් අනාරාධිතව හැමදාම පින්නත් ගෙදරට දාන්නට උන්වහන්සේ ආරාධනා කරන්නෙත් නැහැ. එන්නේ මොකටද? දානෙටද? සිරිමාව බලන්න පින්නත් නේ. ඔන්න දැන් සිරිමා පින්නත් මිය ගියානේ. ඕක ආරංචි වුණාර හාමුදුරුවන්ට. ආරංචි ලැබුණු ශනිකයෙන් දැන් අඬනවා. අනේ මගේ සිරිමා කියලා. මගේත් නෙවෙයි පින්නත් නේද? තමන්ගෙන වුණත් ඒ රූපය අල්ලගත්ත පින්නත් මගේ කියලා. දැන් ඔහොම යද්දී දැන් අද පින්නත් වර්තමාන කෙනෙක් මරණන් පස්සේ මොකද්ද කරන්නේ? පෙට්ටියක දාලා වලලනවා. නමුත් ඒ කාලේ හැමද කරේ? මොකද්ද කරේ? රෙද්දකින් ඔතනවා අමුසොහොනේ විසි කරලා දානවා. සිරිමටත් පින්නත් නෝක තමයි උනේ. දැන් ඔහොම විසි කරලා දින 3ක් විතර ගිහිල්ලා ඕජසිය ගලලා ඉදිමිලා පින්නද අඳුර ගන්නත් බෑ. බුදුහාමුදුරෝ අර හාමුදුරන්ගේ පින්නත් නිපෝත අරගෙන සොහොරට වැඩම කරා. සිරිමා ගාවට, සිරිමාගේ මිනිහ ගාවට. එවෙලේ අර හාමුදුරත් වැඩියා රජතුමාදී බොහෝ පිරිසක් රැස් වුණා. දැන් බුදුන් වහන්සේ අහනවා පිරිසගෙන් මේ කවුරු හරි කෙනෙක් සිරිමාව මේ අවස්ථාවේ කහවණු 1000කට ගන්නවද ඇහුවා. කවුරුත් ඉදිරිපත් වුණාද? බෑ. අඩු කරා 500කට. ඒත් ගන්නවද කවුරුත්? නෑ. අන්තිමේ පින්නත් නිකන් අරන් යන්න කිව්වා ෆ්‍රී. ඒත් ගන්නවද? ඒත් කවුරුත් නෑ පින්නත්නි. අන්න එහෙමනම් එවැනි රූපයක් තමයි අද ඔබට තියෙන්නේ මට තියෙන්නේ. කවුරු මරණත් පින්නත් කියන්නේ මිනිය කියලානේ. අම්මා හෝ තාත්තා හෝ කවුරු මරුණත්. එනිසා ප්‍රඥාවෙන් ජීවත් වෙන්න. වයසන බව පින්නත්නි තේරුම් ගන්න. මරණ බව තේරුම් ගන්න ඕනේ.